අද යාළුවෝ ඉන්නේ ගොඩක් කට්ටිය අහලා තිබ්බ වීඩියෝ එකකට ඉතින් පිළිතුරු දෙනවායි. ගොඩක් කට්ටිය අහලා තිබ්බ YouTube channel එකේ වීඩියෝ අප්ලෝඩ් කරන්න කොහොමද කියලා ඉතින් මගේ ටියුටෝරියල් සීරීස් එකේ තවත් ටියුටෝරියල් තමයි මේකත් ඉතින් මම මේක ටියුටෝරියල් ගේන්න තමයි හිටියේ. ඉතින් ගොඩක් කට්ටිය ඉල්ලලා තිබුණ තමයි හිතුවා ළඟදීම ගේන්න ඉතින් ඒ නිසා අද මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් වැඩි කතා නැතුව අපේ ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා අපි යන් අපේ වීඩියෝ එකට. මුලින්ම අපේ YouTube app එකට යන්න ඕනේ. ඉතින් මේ විදිහට මම app එකට ගියා. ඉතින් මේ විදිහට අපිට ගියාම මෙතන තියෙනවා මෙතන යටින් home short plus mark එක subscribe කරපු කට අපි YouTube ගානේ. දැන් අපේ YouTube channel subscribe කරලා තියෙනවා. මෙතනට ගියාම අපිට බලන්න අපේ channel එක subscribe කරලා තියෙනවා. ඔයාලා මෙතන පෙන්නනවා. මේ මෙතන අතවල dot එකක් තියෙන්නේ. ඒ වුණා හිතමු දැන් මගේ channel එක subscribe කරලා තියෙනවා. මගේ channel එක වීඩියෝ දාලා තියෙනවා. ඒ දාපු සැනින් මෙතන වල ඩොට් කරලා පෙන්නනවා. නැත්නම් අපේ උඩ මෙතනට ගියාම මෙතනක් පෙන්නනවා. ඒ දින අපිට බලන්න පුළුවන් මෙතන තියෙනවා මගේ channel එක you කියලා. අද මෙතන ප්ලස් මාර්ක් එක ක්ලික් කරාම මෙතන අපිට වීඩියෝස් පෙන්නනවා. long videos තියෙනවා post තියෙනවා. ඉතින් මම වීඩියෝ කියන එක දාගන්නවා. අර මෙතනින් අපිට වෙන්නනවා මෙතනින් අපිට මිනිත් කියලා වීඩියෝස් ගන්න පුළුවන් උන්දර. මම දැන් මේ වීඩියෝ දානවා මේ සප්පෝට් 30ක විතර මේ ෂෝට් වීඩියෝ එක එන්නේ මේක මාරි. අපි ස්විප් දුන්නාම මෙතන ස්විප් එඩිට් කරගන්න බෑ. ඒක ලොකු එඩිට් එකක්. ලොකු බරපතල CapCut Premiere Pro වගේ ලොකු ඒ ටෙක්නික් යූස් කරලා එඩිට් කරන්න බෑ මෙතන. උඩ පොඩි එඩිට් එකක් මෙතනින් දාගන්න පුළුවන්. මම මෙතනින් බෑක් වෙනවා. මේ මෙතන දෙන අපිට කැප්ෂන් දාන්න බෑ. ලොකු දෙයක් තියෙන මෙතන ෆිල්ටර් ගන්න බෑ. ඒ ටික පුළුවන්. අදින් next දෙනවා. next ඊට මෙතන දෙනවා. මම මෙතන දාලා මේක මගේ ඉන්ට්‍රෝ වීඩියෝ ගන්න නිසා පොඩි ඒ නිසා මම මෙතන දානවා YouTube intro කියලා. YouTube intro video කියලා දැම්ම මේකට මම දැන් මෙතන යනවා thumbnail එක select කරනවා. ඒ විදිහට මේ select කරා. ඔඩින ගයිස් එක මැප් වුණා. ඒ විදිහට මම මේ thumbnail එක select කරලා ඉතින් අපිට private ද unlist ද public ද කියලා select කරන්න එනවා. ඊට පස්සේ මම මෙතනින් මම මේ විදිහට ගිහිල්ලා එතනින් public දැම්මා. අපිට schedule ගන්න. අපි YouTube එකට වීඩියෝ දානවා schedule එකට දාන වෙලාවට තමයි YouTube algorithm එකෙන් අපේ වීඩියෝ එක උඩට රන් දෙන්නේ. එතකොට දැන් ඔයා අද පළවෙනි වීඩියෝ දානවා 12ට. හෙට දානවා 10ට විතර. එහෙම දාන්නේ. නැත්නම් අපිට දානවා දැන් ඔයා අද දාන 12ට හෙට දානවා 1ට. දෙකට එහෙම එහෙම ටයිම් චේන්ජ් ඒ විදිහට කටි දානවා. ඒකට දිනයක් හදාගන්න එක දාන්න. දැන් ඔයා ගන්නවා කටි දාන අද දාන්නේ 2ට. හෙට දාන්න 3ට. එහෙම කියලා කටි දාන්න. නැත්තම් දැන් ඔයා අද 12ට දැම්ම ආයි දාන්න නැති 12ට දාන්න ඕන. දැන් ඔයා අඟහරුවක් දැම්ම අය අඟහරුවක් දාන්නයි බහප්පද. එහෙම හරියන්නේ නැහැ. ඒ දැම්ම දවසේ ආයි ඊළඟ දවසේ දාන්න ඕනේ. සතිය දවස් 5 දැම්මොත් ඊළඟ සතිය දවස් 5 දාන්න. කට්ටිය බලන් ඉන්න නැත්නම් මෙතන ඉන්න අපිට ගියා. මෙතන අපිට දිනේ සිලෙක්ට් කරනවා. අපිට කැමති දිනක් සිලෙක්ට් කරලා. ඉතින් මම මෙතන මේ 21 සිලෙක්ට් කරනවා. මොකද මම මේක දාන්න නැති නිසා. ඊට පස්සේ මෙතන මම වීඩියෝ දාන්න සිලෙක්ට් කරනකම 7යි කාල මෙතන PM දාගත්තා. පැයසල තියෙනවා නම් පැයසලෙන් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට මෝ තියෙනවා. දැන් description කියලා ගත්තා. මෙතන අපිට කැමති දා සිලෙක්ට් මේ ටයිප් කරපුවම මෙතන කවි ටෙක් කියලා සිලෙක්ට් කරනවා. නෑ टाइप करना कवि टेक्स्ट असी මෙතන ටයිප් කරා. ඉතින් මෙතන අපිට පුළුවන් මෙතනට ගොඩක් කට්ටියගේ මෙතනත් හැෂ්ටැග් දාලා. ඉතින් මම මෙතන අන්බොක්සින් කියලා දානවා. තමන් දානවා ශ්‍රී ලංකා කියලා. හරි ඒකත් හරි. ලොකේෂන් එක තියෙන්නේ. මේ ලොකේෂන් එකට මම දානවා මෙතනට ශ්‍රී ලංකා. ඒකත් හරි. ඊළඟට අපිට මෙතනින් තියෙනවා යටටම ගියාම මෙතන තියෙනවා යටින්ම arted content tags එක arted ද මන් දන්නේ නැහැ හරියට ඒක වැඩි නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න හරි. ඉතින් එතන ක්ලික් කරලා එතන තියෙනවා add tags කියලා. අන්න එක අපි ක්ලික් කරන්න. මෙතන ක්ලික් කරලා මෙතනින් අපි hashtag දාන්න යන්නේ. අද මෙතන දාන්න ඕනේ. මම දැන් hash කවියෙන් කියලා දානවා. මේක අපි දාන්න මෙතනින් දෙයක් අහම එක delete කරන්න. duplicate ආව එක delete කරලා දාන්න.
මම දාන ශ්‍රී ලංකා කියලා දානවා. හරි ඒකත් නම් ඉදලා දානවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාගේ රටයි කන්ට්‍රි එකයි මේ වීඩියෝ එකේ තියෙන දෙයකුයි ඔගේ channel එකේ නම අනිවාර්යෙන් අකට දාන්න. ඉතින් මම ඉතින් කවින් ටෙක්ස් කියලා දානවා. එකත් යවුවා. හරි ඊළඟට ඔන්න ඉතින් අවසාන පිටට අප්ලෝඩ් ෂෝට්. ඊට අපේ YouTube channel එකට මේ විදිහට ගියාට පස්සේ අපි දාපු ෂෝට් එක හරි ලොග් වීඩියෝ හරි පෙන්නනවා. ඉතින් මේ විදිහට ඉතින් ගිය ගමන් අපිට පෙන්නනවා මේ දින්නේ මම දාපු ෂෝට් වීඩියෝ. අද වීඩියෝ හදන වීඩියෝ එකට ලයික් එකක් දාන්න. වීඩියෝ එක දැක්ක දේවල් වීඩියෝ එකේ මොහොත ඉගෙන ගත්තට එකක් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ ඔයා මෙහෙම දා පළවෙනි වීඩියෝ එක views එකක් ගියාද කලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අදට මම මේක නවත්තනවා.